my YouTube channel. ඉතින් අද මම YouTube එකේ ෆස්ට්ම දාන වීඩියෝ එක තමයි මේ. අද හරිම ස්පෙෂල් දවසක්. මම මේ outfit එක පෙන්නන්න අපි පොඩි ගමනක් යන ලෑස්තිලා ඉන්නේ. අද ස්පෙෂල් දවස් තමයි අද අපේ අම්මගේ 50th birthday එක. ඉතින් අපි ඒකට පොඩි ට්‍රිප් එකක් යන ලෑස්තිලා ඉන්නේ. අපි බලමු මේ ට්‍රිප් එකේදී මොනවද වෙන්නේ කියලා. ඉතින් මම මේ කියන්නේ අපි ට්‍රිප් එක යන පටන් ගත්ත කියලා. අපි ගෙදරින් යද්දි කොහමද දවල් 2:00 විතර වුණා. ඉතින් ට්‍රිප් එකක් යන්න ගත ඉඳන් කරන්නේ කණ එකයි නිදා ගන්න එකයි විතරයි. පේනවනේ මගේ මූලෙන් මම කොච්චර හොඳ නිදාගෙනද කියලා. මම මේ බණ කල්පනාවක යන්නේ අද අපේ අම්මගේ 50 වෙනි බර්ත්ඩේ එක දවසේ අපේ ළඟම අයත් එක්ක එකතු වෙලා මේ වගේ ට්‍රිප් එකක් යන්න ලැබෙන එකම කොච්චර වාසනාවක්ද කියලා. ඉතින් ඔහම කල්පනා කර කර යද්දි දන්නේම නැතුව ගම්පොලටත් ඇවිල්ලා. ඉතින් මේ ඔරෙන්ජ් කලර් টොප් එකක් ඇඳලා ඉන්න අක්කි මගේ අක්කි නෙවෙයි තමයි හැබැයි මගේ වගේ තමයි. එයාගෙන් නම් කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අනිත් අය එනකන් බර්ගර්ස් දෙකුයි පොඩි එක්කිනාට බිරියානි එකකුයි අපි ඕඩර් කරා. අක්කියෙන් මං අහනවා කොච්චි බර්ගර් එකක් ඕඩර් කළා මොකක්ද උනේ කියලා. මොකද එයාගේ බර්ගර් එකේ කොච්චි සෝස් එක තිබ්බේ නැහැ. අපි ඉතින් කකා ඉන්නකොට ඔන්න ට්‍රිප් එකට ජොයින් වෙන අනිත් කට්ටියත් අපිට හම්බුණා. මේ ඉන්නේ මගේ නැන්දා. මේ ඉන්නේ අපේ තාත්තා. මේ ඉන්නේ අපේ අම්මා. එතකොට මේ ඉන්නේ මගේ මාමා. අක්කි ඉතින් අම්මිට විශ් කරනවා බර්ත්ඩේට. අපි ෆුඩ් සිටි එකට ගියාම මේ අයිස්ක්‍රීම් එක දැක්කලා අක්කි කිව්වා මේක try කරමු කියලා. ඇත්තට මේක රහයි. අක්කිගේ රියැක්ෂන් එක බලන්නකෝ. ඊට පස්සේ අපි නැවතුවා රොටි කාලා ප්ලේන් තිබුණ. ඒක කරේ නැත්තම් වැඩක් නැහැනේ. මෙතෙන් තිබ්බ ලුණු මිරිසුයි හතු කරේකුයි මාරම රහයි. ප්ලේන් ටිකත් මාර රහයි. ඒ රාම්බෝල ටනල් එකෙන් යනකොට තමයි ඒ අක්කීලා දෙන්නයි දෙන්නම කෑගෙව පොඩි එක්කෙනාගේ නම කියලා. ඉතින් ලොන් ඩ්‍රයිව් එකකින් පස්සේ ඔන්න අපි ආ විලායකට. අපි ඉන්නේ නුවරඑළියේ. මම දන්නේ අපි දෙන්න මෙතන hina වෙන්නේ කියලා. කොහොම හරි මේ තමයි විලායක. ඇත්තටම මේ විලායක හරිම ලස්සනයි. පේනවනේ එක්සයිට්මන්ට් එක කොච්චරද කියලා. මම මේ කියන්නේ අපි නයිට්ස් දෙකක් මෙතන ඉන්නවා කියලා. අපි ඉතින් අනිත් කට්ටියට එකක් පොඩ්ඩක් හිටියා. ඉතින් කොහොම හරි ඔන්න අනිත් කට්ටියත් ආවා. චම්මි අක්කා, ශවෙන්, සෙව්, කාංචන අයියා. මේ වෙලාවේ තමයි ඒගොල්ලෝ නමව හම්බුනේ. ඉතින් ඒගොල්ලෝ අම්මට බර්ත්ඩේ විශ් කරා. ඉතින් අම්මගේ බර්ත්ඩේ එක නිසා අපි ගිය ගමන් පොඩි කේක් එකක් කැපුවා ඒ වෙලාව. මේ රෑ 10:20 විතර ක්ලයිමේට් එක තිබ්බ විදිහ ආපු ගමන් ලොකු වැඩක් තිබෙන්නේ නැති නිසා අකීමායි පොඩි කතාවක් දාගෙන හිටියා. ඉතින් මෙයා ගැන කිව්වොත් මෙයා තමයි මගේ දුකට සැපකට හැමතිස්සෙම ඉන්න කෙනා. මොන ප්‍රශ්නයක් ආවත් මොන දේ කිව්වත් හැමදේම අහගෙන ඉන්නේ මෙන්න මෙයා තමයි. ඉතින් ඊට පස්සේ අපි වොෂ් එකක් දාලා මම මේ පෙන්නන්නේ මගේ හොඳම යාළුවා ඩැනිකා මට අරන් දුන්න සොක්ස් දෙක. ඊට පස්සේ අපි පොඩි පාටි එකක් දාලා කාලා නිදාගත්තා. ඉතින් මේ ඊළඟ දවසේ උදේ මාරම ලස්සනයි එළිය. ඒ වෙදි තව වාහනයක් ඇඩ් වුණා. ඒ තමයි අපේ අයියා. මම මේ උදේම නැගිටලා කියන්නේ good morning. මේ අපේ දෙවෙනි දවස කියලා. එනවනේ තාමත් නිදිමතෙන් තමයි ඉන්නේ. මාරම ලස්සනයි එතන තිබ්බ වීව් එක. ඒවත් බලලා කොමාරි මේ යන්නේ මායි අම්මයි පොඩක් ඇවිදින්න. ඊට පස්සේ අපි ඔන්න ආවා බරිස්ටා එකට නුවරඑළිය තියෙන. එතන ෆොටෝස් ටිකක් අරගෙන වීඩියෝස් ටිකක් අරගෙන අම්මයි මායි ගිහිල්ලා කොෆි ඕඩර් කරා. අපේ අම්මටයි මට ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කොච්චර කතා කරත් මදි ඉතින්. පස්සේ ආයෙත් විලායකට යන්න තමයි මේ යන්නේ. අපි යන ගමන් මල් ටිකකුත් ගත්තා. අම්මට පොඩක් ෆොටෝස් එකක් ගන්න ඕනේ කියාගේ බර්ත්ඩේ එක නිසා. ඉතින් අපි යනකොට අපේ බ්‍රෙක්ෆාස්ට් ලෑස්ති කරලා තිබ්බා. ඒ හිටපු චෙෆ් අංකල්ලා මාරම රහට කෑම හදනවා. ඊට පස්සේ අම්මගේ ෆොටෝස් ටිකත් ඉතින් මම අරගෙන දුන්නා. දැන් අපි යන්නේ මූන් ප්ලේන්ස් කියලා තැනකට. ඉතින් මේක තමයි මගේ outfit එක. ඇත්තටම අපේ නිින්ද යන්නේ නැහැ මට මේ වගේ දෙයක් කරේ නැත්තම්. ඉතින් වටපිටාව මාරම ලස්සනයි. හරිම ග්‍රීනි. ඔන්න ඉතින් අපි මූන් ප්ලේන්ස් බලන්න යන්න ආවා. මේ ඉන්නේ මම. ඉතින් අහන්නකො අපේ නංගි කොහෙද යන්නේ? කොහෙද යන්නේ? සඳ පැන්නට. හරි ඉතින් කොහොම හරි අමාරුවෙන් ඕකට නැගලා
දැන් අපි සඳ තැන්න බලන්න තමයි යන්නේ. සඳ තැන්න නැත්තම් මූන් ප්ලේන්ස්. අපි අද්දි නම් ඒ දවසේ මාරිදිර මීදුම තිබ්බා. හැබැයි නන්දයි මාමා මීට කලින් ඇවිල්ලා තිබ්බ ඒගොල්ලන් කිව්වා හරිම ක්ලියර් නැත්තම් මෙතන ඉඳන් ඔක්කොම හොඳ ලස්සන වීව් එකක් තියනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වෙලාවේ එතන තිබ්බ විදිහ. ඒ වෙලාවේ මාර මීදුමකුයි හුළඟකුයි තිබ්බේ. මෙන්න මේ බලපටා දෙන්න එතන හිටිය අපි යද්දි හරිම ෂෝක්. ගෙදර ගේන්න හිතුණා ඒ වුණාට බෑ අපේ ගෙදර ඉන්න බලු තඩියෙක්. ඊට පස්සේ අපි ආව ජග්‍රෝ එකට. නූර්ලි ඇවිල්ලා ජග්‍රෝ එකෙන් කෑවේ නැත්තම් වැඩක් නෑනේ. ඉතින් ඒ නිසා අපි ඕඩර් කළා. ඕඩර්ස් ටික එනකන් ඉතින් කියව හිටියා. මේ තියෙන අපි ඕඩර් කරපු ඒවා ළඟපාත හිටපුවා ඕඩර් කරපු ඒවා මම ඇතුළුව එක එක කට්ටිය එක එක ඕඩර් කරලා තිබ්බා. ඊට පස්සේ ඉතින් try කරලා බලුවා කොහොමද රස කියලා. ඇත්තට මාරම රහයි හැමදාම වගේම මගේ මූණෙන් පේනවානේ කොච්චර රහයිද කියලා. ඉතින් මම ඕඩර් කරේ waffles with strawberry and whipping cream උයි tiramisu එකකුයි. ඒ වෙලාවේ මම tiramisu එක නම් කා ගන්න බැරි වුණා. ඒ නිසා මම tiramisu එක take away අරගෙන ගියා. මේ තියෙන්නේ කෑමට පසුව. ඊට පස්සේ අපි යන ගමන් අර්ලි ග්‍රෑන්ඩ් එකට ගියා. දවල්ට කාලේ හිටපු නැති නිසා මාරි කාලා පොඩි බඩු වර්ගයක් තිබ්බ ඒ ටික අරගෙන එන්න. මං ගාවේ ඔය ක්ලිප්ස් නැහැ. මෙච්චරයි තියෙන්නේ. ඉතින් පොඩි outfit check එකකුත් කරා. එතන හිටපු අය දන්නවා මේ කීවෙනි පාරද happy birthday sing කරන්න කියලා. අපි කේක් කපලා ඔක්කොම කළා. අපි ගියා barbecue night එකක් දාන්න. දෙවනි දවසේ නම් ගොඩක් සීතල නැහැ. අපි ඒ නිසා එළිය තමයි බාබිකියු එක දැම්මේ. මූන් ප්ලේන්ස් ඊළඟ මම හොඳ නිදාගත්තා. පේනවනේ වගේ මූණෙන් හොඳට නිදාගෙන අර තාම නිදි මත පාට තියෙනවා. පස්සේ එකපාරට කිව්වා මාව පෙන්නන්න කියලා මගේ vlog එකට. මේ තමයි ලාලි නැන්තනි. මේ ඉන්නේ මගේ අම්මයි දිය ලුක්ෂියක්. ඊට පස්සේ කැමරාවට හසු වෙන්නේ කාංචන අයියා. ඉතින් මේ වෙදි පාටි පටන් අරගෙන තිබ්බේ. මේ වෙලාවේ මොන හරි ලොකු දෙයක් කිව්වා මම ඒ ටික කට් කරා. ඉතින් මේ ඊළඟ දවස් උදේ අපි දැන් මෙතනින් යන්න තමයි යන්නේ. මේ තියෙන්නේ මගේ outfit එක. යද්දි යාළුවෙකුත් හම්බුණා. ඒගොල්ලන් හොරෙන් අර කඩෙන් පල්තුරු කරනවා. ඊට පස්සේ අපි කට්ටිය දැන් යන්නේ හෝටන් ප්ලේන්ස් පැත්තට. මාරම ලස්සනයි view එක. යන ගමන් පේර හම්බුණා. ඉතින් ඒවත් කකා තමයි ගියේ. මේ හෝටන් ප්ලේන්ස් යන හරියන මාර විදියට ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා. හරියට නිකන් අර සමහර අයගේ මූඩ් ස්විංග්ස් වෙනවා වගේ. මේ හොඳට ක්ලියර්ලි පේනවා වීව් එක. ඒ උනාට ඊළඟ තප්පරේ නෑ. දැන් මේ බලන්න ඉස්සෙල්ලා හිටපු තැනම තමයි. හැබැයි දැන් මාර විදියට ක්ලියර්යි කලින් වීඩියෝ එකට වඩා. මෙන්න මේ පාරෙන් තමයි දැන් අපිට යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අපේ අම්මගේ 50th birthday එක celebrate කරේ. එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු. Thanks for watching. Bye bye.